මන්නම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා අහන්න. මම නිහාරි පෙරේරා තමයි ඔයත් එක්ක රඟපාන්න ඉන්නේ කියලා දැන් කිව්වහම ඔයාට මොකද්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක? දැන් දන්නවද රඟපාන්නේ නෑ. කියන දේ තියනවා නම් මූණටම කියනවා. නෑ මේක කියන්නේ කියන දේ තියනවා නම් මූණටම කියලා දානවා. කරේ කරේ ෆිල්ම් එකේම නිහාරි මෙතන අඬනවා උඩට ගිහලා යන්නනවා පස්සේ යන්නනවා කරවට කිව්වම කම්පිච්චලා. මොන දේ වුණත් තමන්ගේ කෙලට පණ ඇරලා ආදරය කරන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ හොයාගන්න පුළුවන්. ඇත්තටම එහෙම ඉන්නවා. නිහාරි නෑ. නිහාරි නෑ. ෆීල්ඩ් එකෙත් නෑ. ඔය දැන් ඔය ෆිල්ම් එකේ රෝල් එකට කාවද ගන්නෙ? ඒක මං කැමති ඔය යත් එක්ක රඟපානවා. දුකම තමයි. මම ආගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත්. මගේ දෙහිම අහන්න එපා. බෑ අහන්න ඕනේ. මට ඒක දැන ගන්න ඕනේ. නෑ ෆිල්ම් එක වෙනස් මං අහන්නේ මේ මේඝ සූර්යාරච්චි ක්‍රිස්ටියන් එක. හරි එතකොට එහෙනම් ඔහොම තමයි කරන්නේ කියලාන්නේ. අද මේ ප්‍රශ්නේ ඇහුවා වගේම දැන් හරි දැන් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවනේ. දැන් මම හොඳට අඳුරනවා ඕනේ. මේක පොඩ්ඩක් රෙකෝඩ් කරලා තියාගන්න ඕනේ හොඳට. මේක අහගන්න හම්බෙන්නේ නැහැ. සහායිලස් මේ වගේ පොඩ්කාස්ට් වල කියන්නේ බැරි ටික මම ඉවරලා කියන්න. ඔයාට අමාරුනේ ඉස්සුරායකින් ගුටි කන්න එකද අශන්නයෙන් ගුටි කන්න? ගුටි කෑව කියලා මතකයි. මට ඉස්සරහටත් මට තව ලොකු වුණාම කියන්න පුළුවන් ඌට ලොකු ඇති ලොකු නවට කෙට්ට වෙන්න. ඉතින් කොහොමද ජීවිතේ? මම සතුටින් ඉන්නවා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ෆස්ට් ටයිම් එකේ. පොඩ්කාස්ට් එකක් කරන්න හම්බෙන්නේ. අපිම ප්‍රසන්ට් කරලා. කොහොමද ඉතින් සූර්ය සුළඟට ලැබෙන ප්‍රතිචාර? මට නම් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. මම හිතන්නේ හැමෝම ආස කරන එකනේ අපිට අපි ඉතින් මේ ෆිල්ම් එක බලුවනේ ගොඩක් පාරක්. ඉතින් අපිට එක එක වෙලාවට එක එක විදිහට දැනෙනවා. මම හිතන්නේ ප්‍රේක්ෂකයාට ඒක දැනෙන විදිය වෙනස්. මට ඒක අපි දැන් ඊයේ හෝල් විසිට් එකකට ගියා. ඉතින් එතකොට අපි දැන්න ඒ ප්‍රේක්ෂකයාට දැනෙන්නේ ඒක වෙනස්ම විදියට. ඒගොල්ලන්ගේ ඒක හිතට ගොඩක් ඒ ෆිල්ම් එක අල්ලලා තියෙනවා කියලා මට තේරෙනවා. ඉතින් හරි සතුටුයි. වාට කොහොමද ඉතින් ජීවිතේ කොහොමද? මොනවාද වැඩ විසීද මේ දවස්වල? මේ දවස්වල ඉතින් සූර්ය සුළඟත් එක්ක තමයි අපි දන්නවනේ. අයගේ මම හිතන්නේ ඔව් මේ ප්‍රතිචාර අතින් ගත්තත් අර එක එක සමාජ තරවලට එක එක හැම කෙනෙක්ටම රිලේට් වෙන්න පුළුවන් යම් කිසි දෙයක් මම හිතන්නේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා කියලා තේරුණා. ඒක ඇත්තටම කිව්වා වගේ මම හෝල් විසිට් යද්දි සෑහෙන තේරිච්ච දෙයක්. මටත් තේරුණේ ඒක හෝල් විසිට් යද්දි තමයි. කියන්නේ දැන් අපිට ගොඩාක් මිස්ටේක්ස් පේන්න පුළුවන්. ඉතින් අපි බලද්දි සහ අපි මේ මූවි එක නැවත බලද්දි ඒවා මිනිස්සු මම හිතන්නේ ෆිල්ම් හෝල් එකට එන්නේ මේ හිතේ තියෙන දුක සහ අර තියෙන ස්ට්‍රෙස් එක නිවා ගන්න. මං හිතන්නේ මේ ෆිල්ම් එකකින් ඒක ගොඩක් ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක සහ ඒගොල්ලන් අර හරි හැපි එකකින් එන්නේ එළියට ඒ ෆිල්ම් එක ඉවර වෙද්දිත්. ඉතින් හරි ලස්සන මූවි එකක්. මම නම් ඉතින් ආසයි ෆිල්ම් එකට. මං හිතන්නේ මට ගොඩක් කමෙන්ට්ස් හම්බුණා. ඉතින් ඔයා ගැන ගොඩක් හොඳ කියනවා ගොඩක් අය. ඒ වගේම අපේ මේ ඉන්න සූරිසුලගේ ඉන්න කාස්ට් එක ගැන ගොඩක් හොඳ කිව්වා. අනික ලස්සන ෆිල්ම් එකක් කියලා මං හිතනවා. ඉතින් හැමෝම බලන්න යන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් සූර්ය සුළඟ නේද? දැන් සූර්ය සුළඟ එළියට ඇවිල්ලානේ මේ අපි කතා කරන්නේ. ඔයාට මුලටම කිව්වොත් ඔයාට කතා කරද්දි ඉස්සෙල්ලාම සූර්ය සුළඟට එන්න කියලා. ඒතර මොකද හිතුනේ? ප්‍රියන්ත සර් තමයි ඇත්තටම කතා කරේ. ඉතින් මම හිතන්නේ තේජස් සර්ගෙන් උතහල් තිබ්බ මං ගැන. ඊට පස්සේ තේජස් සර් තමයි මට මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රියන්ත සර් මට කෝල් කරලා ස්ක්‍රීන් ටෙස්ට් එකට අනගහලා. ඉතින් මොකද මගේ දෙවෙනි ෆිල්ම් එක තමයි රූගත කරන දෙවෙනි ෆිල්ම් එක තමයි සූර්ය සුළඟ. ඉතින් මමත් අලුත්. ඉතින් මට දැන් අනික ප්‍රියන්ත සර්ගේ ෆිල්ම් එකක් කිව්වා මම කොහොමත් වැඩ කරන්න ආසාවෙන් බලාගෙන හිටපු ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් හරි සතුටුයි ආරාධනාව ලැබුණා. ඉතින් ඒක වචන වලින් කියන්න බෑ. ඉතින් ඔයාට කොහොමද ඒක දැනුනේ? මටත් මම ප්‍රියන්තත් එක්ක දේන්සරින් වැඩ කරේ. මන්දාරා ඉවරලා ඊට පස්සේ ප්‍රියන්තය කෙලිම මට කරමු කියලාම කතා කරේ. ඊට පස්සේ මම හිතන්නේ මට කතා කරලා මම මීටින් එකට යද්දී ඔයා මං පස්සේ දන්නේ ඔයා වතුර දැකලාත් නෑ දන්නෙත් නෑ. මම හිතන්නේ කාස්ටිං ඉවරලා යනකොට තමයි මං ආවේ. ඊට පස්සේ ප්‍රියන්තය මෙහෙම කියලා කීප දෙනෙක් කාස්ට් කරලා මේ ඔඩිෂන් කරලා තිබ්බා. මම හිතන්නේ ෆීමේල් ලීඩ් ඊට පස්සේ ආව තෝරගෙන තිබ්බේ. කොහොම හරි අපි දෙන්නගේ ෆස්ට් ෆිල්ම් එක. ඔයාට දැන් කියද්දී දැන් මම නිහාරි පෙරේරා තමයි
වත් එක රඟපාන්න ඉන්නේ කියලා දැන් කිව්වහම ඔයාට මොකද්ද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක? දැන් දන්නවම රඟපාන්නේ නෑ. නෑ නෑ ඉතින් අපි ගස්සේ ෆිල්ම්ස් අදින් තව දෙකකුත් ෆිල්ම් 3ක් කරලා තියෙනවා මේ වෙද්දා එලියට එන ෆිල්ම් දෙකක් තියෙනවා. නෑ මම හිතන්නේ ඇත්තටම මම මුලින් කියද්දි මම දන්නේ නෑනේ මම ඉම්ප්‍රෙෂන් එකක් නෑ. නමුත් වැඩ කරද්දි ඇත්තටම අපි ඉම්ප්‍රෙෂන් එකක් නැහැ. නෑ ඉම්ප්‍රෙෂන් එකක් නෑ. කවුද කියලා මම දන්නෙත් නෑ කොහොමද කියලා. එතකොට මගේ නම විතරනේ මම දන්නේ. එතකොට ඊට පස්සේ මොකද ඊට පස්සේ මට රුවන්නා කිව්වා රුවන්නාත් එක්ක වැඩ කරලා තිබ්බනේ. ඒකට මේ රුවන්නායි කිව්වා මෙහෙමයි ක්ලැරන්ස් ෆිල්ම් එකේ කරා හොඳයි. එහෙම කිව්වා. ඊට පස්සේ වැඩ කරද්දි ඉතින් අපි වැඩ කරද්දි කෙමිස්ට්‍රි එකත් හොඳයි. අපි ඒ කියන්නේ ඊට පස්සේ ෆිල්ම් එකක් තව කරේ. ඉතින් එහෙම තමයි. හොඳයි නේ. මම කියන්නේ හොඳ ජර්නි එකක් වෙලා තියෙනවා අද වෙනකොට බලද්දි පිටිපස්සට බලද්දි අපි ගොඩක් ෆිල්ම්ස් එකට කරලා තියෙනවා. දැන් හොඳ යාළුවෝ ඒ වගේම අපිට ඉස්සරහට ෆිල්ම්ස් එන්න තියෙනවා අපේ. ඉතින් හරි සතුටුයි මේ ජර්නි එක ගැන. නැද්ද? එහෙමලු. නෑ ඇත්ත. මොකද ඇත්තට මෙහෙම කියන්නේ අර අපි ඇක්ෂන් කට් එක ඇතුලේ ප්‍රොෆෙෂනල් වෙනයි සහ ඒකෙන් පිට යාළුකමකුත් තියාගන්න පුළුවන් වෙන එක සහ මම හිතන්නේ ඒක රෙයාදයක්. ඒක රෙයාදයක් ඉතින් හොඳයි. අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි වැඩිපුරම තියෙන්න ඕනේ. කියලා වැඩක් නෑ. අනිවාර්යයෙන්. හරි ඉතින් අමාරුයි. ඔයාලට මේ ෆිල්ම් එක කරද්දී මම නම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා අහන්න. ඔයාලට මේ ෆිල්ම් එක කරද්දී දැන් චැලෙන්ජින්ම සීන් එක මොකද්ද? චැලෙන්ජින්ම සීන් එක කියන්නේ ඒක මෙහෙමයි. ඒක ඇක්ටිං විදිහට චැලෙන්ජින් සීන්ස් වෙනම තිබ්බා සහ ෆිසිකලි චැලෙන්ජින් සීන්ස් උත් වෙනම තිබ්බා. මම හිතන්නේ ෆිසිකලි චැලෙන්ජින් සීන්ස් නම් මම හිතන්නේ හොල් එක බලද්දි තේරෙනවා දැන් සෑහෙන ගුටි ගන්න තිබ්බා. මම දැන් තාමත් පාරවල් තියෙනද කොහෙද මේ බිම ඇදගෙන ගියා. තාම ස්කාසුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ෆිසිකල් චැලෙන්ජින් ටික ඒ ටෝචරින් සීන්ස් ටික තමයි විශේෂයෙන් තිබ්බේ. ඊට අමතරව ඇක්ටිං සයිඩ් එකෙන් අපිට ටෝචර් කරලා අපි කතා කරන දේවල් තිබ්බා. ඊට පස්සේ ෆැමිලි එක ගැන කතා කරන දේවල් කියන්නේ ඒ සීන් එකේ බිල්ඩ් අප් එක නමුත් ඉසුරු අය ආශානා එක්ක වැඩ කරද්දී හරි ලේසි. සහ ප්‍රියන්ත අයත් එක්ක අපි දන්නවා ප්‍රියන්ත යාරති ඩිරෙක්ටර් එක හරි ලේසි. ඒ වගේ කොස්තස් මතක් කරන්න ඕනේ. කැමරා එයා එන ගොඩක් අමාරුවෙන් සහ මහන්සි වෙලා සහ ඒ වගේම ලයිට්නින් ක්‍රූ එක මේකප් ඩිපාර්ට්මන්ට් මුළු ටීම් එකක් විදිහට සෑහෙන මහන්සි වුණා. කියන්නේ ඒ කියන්නේ ෆයිටින් කොරියෝග්‍රැෆර් වසන්ත අයව මතක් කරන්න ඕන. මේ ලසන්ත ඩුගුම්රයි අපේ කොස්ටියම් මුළු ටීම් එක විතරම සෑහෙන සූරිසුරුගේ ලොකු මහන්සියක් එක ප්‍රතිඵලයක් තමයි මම හිතන්නේ දැන් ප්‍රේක්ෂකයන්ට බාර වෙලා තියෙන්නේ. මේ ගිහලා බලන්න. බලලා අපිට කියන්නේ කොහොමද දැනෙන්නේ කියලා. ඔව් අනිවාර්යයෙන්. ඉතින් කියලා ඊළඟ ප්‍රශ්නේ යන්න ඕන අපි දැන්. මේ දැන් මම අහුවනේ වාගෙන් දැන් ඔයා මම ඉන්නේ රඟපාන්න කියද්දී ඔයාට දැන් මම කියන්නම් ඉතින් මේ ඔයාට කොහොමද දැනුනේ මේක සුරයරිච්චිත් එක්ක රඟපාන්න කියලා මම දන්නේ නැහැ එතකොට. ඔව් මටත් ඉතින් ඇත්තටම මේක සුරයරිච්චි මොකද මන්දාර ෂූට් කරලා තිබ්බේ එතකොටත්. ඉතින් එතකොට මම දැනන් හිටියා සර් කියලා තිබ්බා. ඒ කියන්නේ ඉතින් එතකොට මම ලොකුවට ඇත්තටම දැනන් හිටියේ නැහැ. හැබැයි මේ සූර්ය සුලගෙන් තමයි ගොඩක්ම දැනගත්තේ. ඒත් අපි ෂූටින් මුල් ටිකේ යද්දී ඒව ලොකුවට ෆිට නැහැ. අපි ඊට කලින් ඔව්නේ අපි වෙන බ්‍රෑන්ඩ්ස් වලටත් අපි ඊට පස්සේ ඔව් ඊට කලින් අපි හරි ඔව් අපි ඊට කලින් බ්‍රෑන්ඩ්ස් වල ෂූට්ස් වලට ගිහින් ඉතින් එහෙම චුට්ටක් දැනගෙන තමයි මූවි එකට කාස්ට් වෙලා ඊට පස්සේ මූවි ෂූට් කරන්න පටන් ගන්න කලින් ඊට පස්සේ තමයි ඒක අර ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක බිල්ඩ් අප් වුනේ. ඉතින් ඒක හරි සතුටුයි ඉතින්. මට ඉතින් හරි හැපි ඉතින් අපි දැන් ලොකු ජර්නි එකක් ඇවිල්ලා තියෙනවා. මට නම් ඉතින් හරි හැපි ඔයා වගේ කෝස්ටාර් කෙනෙක් මට හම්බුන එක ගැන. කියන දේ තියනවා නම් මූණටම කියනවා. නෑ මේක කියන්නේ කියන දේ තියනවා නම් මූණටම කියලා දානවා. අයිම දෙපාරක් හිතන්නේ වගේ හිතලා ඉදනවද නැද්ද කියලා හිතන්නේත් නෑ. යාළුවෙක් නම් කියන දේ මූණටම කියලා දානවා අයිමත් නෑ. ඒක නැතු වැඩකුත් නෑ. නෑ ඇත්තටම ඉතින් වැරද්දක් තියෙනවා නම් ඉතින් හදන්න ඕන තමන්ගේ යාළුවෙක් ඉතින් ළඟ ඉන්න යාළුවෙක් ඇත්තට. හරි වැරද්ද තිබුණා අපිට කියනවා කියන්නේ හරි හරි. ඒක පිළිගත්තා නම් ඇති හොඳයි හොඳයි. ඉතින් මොකද ඉතින් සූරිසලගේ බැලුවම වට හිතුනේ ෆිල්ම් එක. මම හිතන්නේ මහන්සි ප්‍රතිඵලය හොඳට තිබ්බා. يعني කියලා මුලින්ම මොකද මට පළවෙනි අත්‍තරම ස්ක්‍රීනින් එක මිස් වුණා මම තා ෆිල්ම් එක ෂූටින් නිසා. ඊට පස්සේ මට අත්‍තරම පළවෙනි සැරේ බලන්න හම්බෙන්නේ මීඩියා එකේම තමයි. මම ඩබින් කරලා දැකලා තිබ්බ ෆිල්ම් එක ෆිනිෂ් කරලා දැකලා තිබ්බේ නෑ. ඒතකොට සින්දු ටික ෆයිනලයිස් වෙලා ඒ ටික ඔක්කොම වෙලා මම හිතන්නේ හොඳ අවුට්පුට් එකක් තියෙනවා කියන එක තේරුණා අපි විච්ච මහන්සියට. සහ ඒක ලංකාවම ඔඩියන්ස් එකක් විදිහට සහ ලංකාවෙන් පිටින් ඉන්න ලාංකිකයොත් ඔඩියන්ස් එකක් විදිහට හොඳට බාර ගන්න ෆිල්ම් එකක් එක අනිවාර්යයෙන් ප්‍රියන්ත කොළඹගේ අය මහත්මයා කියන්නේ ඉතින් අනිවාර්යයෙන් එහෙම මම කියන්නේ හැම වෙලේම අර
audience එකේ නාඩිය දන්න කෙනෙක්. දන්න කෙනෙක්, ඒක නිසා ඒක ලස්සනට ඒ විදිහට ඇවිල්ලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අනික මේ මුළු ටීම් එක මේ වගේ කියන්නේ මාර එකමුතුයි. කියන්නේ ඒ කියන්නේ අපි සෙට් එකට ගියා වුණත් අපිට කිසිම මේ ස්ට්‍රෙස් එකක් තිබ්බේ නැහැ. දැන් මම ගොඩක් වෙලාවට මට මේකේ තියෙන මේ ෆිල්ම් එකේ ගොඩක්ම තිබ්බේ සෑඩ් සීන්ස් ගොඩක් අවුල් ඒ කියන්නේ අඬලා මම ගුටි කනවා ඔයා අඬනවා ඔයා ගුටි කරනවා කනකොට කරේ ෆිල්ම් එකේම නිහාරි මෙතන අඬනවා උඩට ගිහලා අඬනවා පහළට අඬනවා කනකොට කිව්වම කම්පිච්චලා ඒක බලන්න නම් ඉතින් අනිවාර්යෙන් සූරියසලක බලන්න ඕනේ. නිහාරි අඬනවා බලන්න හොල් එකට එන්න. ඉතින් ඒකත් එක්ක ඉතින් මම තව දෙයක් අහන්න හිටියයි. දැන් මේකේ ඔයා දැන් මාත් එක්ක වඩා මේ ෆිල්ම් එක ඇතුලේ මාත් එක්ක සීන්ස් වල වැඩි ඔයාට සජිනි රෝයි එක ගොඩක් සීන්ස් තිබ්බා. එයා ගැන ඔයාට කොහොමද දැනෙන්නේ? ඔයාට වඩා සීන්ස් නෑ ඒත් මාත් එක්ක මං වගේම තිබ්බා. අනික යට ඔයාට සහ මම හිතන්නේ එයාගේ ෆස්ට් ෆිල්ම් එක වෙන සුරිසුලම් කරද්දී අපිට මට යාව හම්බෙන්නේ කෙලින්ම සෙට් එකේ මම සෙට් එකේ මුහුරත් වලට පස්සේ කෙලින්ම සෙට් එකේ හම්බෙන්නේ වෙන වැඩ කරලා නැහැ මං කාලේ. සහ මම හිතන්නේ අලුතෙන් ආපු හොඳ ටැලන්ට් එකක් සහ මම කියන්නේ මේ සීන් එකේ මට මුලින් දැන් එයා හම්බෙන්න ටිකේ බලින්නම තමයි. බලින්න ටිකම තමයි තියෙන්නේ මුල ටිකේ. මොකද ඒ කියන්නේ ඒක ස්පොයිලර් නැති වෙන කියලා හෝල් එකට ගිහලා බලන්න ඕන. මේ හොඳට බලින්න සීන් ටික තමයි පටන් ගත්තේ ඉඳන්ම තිබ්බේ. සහ ඇත්තටම එයත් එක්ක වැඩ කරන්න ලේසි. නමුත් මට එච්චර ලොකුවට අර අපි එයයි මායි ප්ලේ වෙන සීන්ස් තිබ්බේ නැහැ. මේ කියන්නේ මේ අපි ඉමෝෂනල් ලෙවල් එක අපි දෙන්න ප්ලේ වෙන ඒවා තිබ්බේ නැහැ ගොඩක්. නමුත් එයාටත් වෙනම එයාගේ ප්ලේ එකක් වෙනම යන්න තියෙන ඉතින් එහාට අර අපි ඒ කැරක්ටර්ස් එක හම්බෙලා වෙන්නේ ඉඳන් තමයි කතාව ඇත්තටම පටන් ගන්න. ඉතින් ඇත්තට මේ ස්ක්‍රිප්ට් එක කියවද්දිත් එයායි කැරක්ටර් එක හරි ලස්සනයි. එයා ඒක ඒ විදිහටම ලස්සනට මම හිතන්නේ සර්ට ඕන විදිහටම එයා ඒක ප්‍රේක්ෂකයාට මම හිතන්නේ දීලා තියෙනවා. ඇත්තට මේ ෆිල්ම් එක බැලුවා මේක තේරෙනවා. එයා කොච්චර සාර්ථකද කියලා. ඉතින් ඒ වගේම ඉසුරු අයියා, සනත් ගුණතිලක සර්, ඒ වගේම ආශාන අයියා, ඒ වගේ ලොකු කාස්ට් එකක් ඉන්නවා. ඒ වගේ ලොකු කාස්ට් එකක් ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඩියුටි එක ඒගොල්ලන්ට උපරිමයෙන්ම කරලා තියෙනවා කියලා. නැත්නම් ඇත්තට මේ වගේ ලස්සන අවුට්පුට් එකක් අපිට ප්‍රේක්ෂකයාට දෙන්න හම්බෙන්නේ නැහැ නේද? ඔව් ඒක ඇත්ත. මොකද ඒ අනික් සහ කාස්ටිං ගැන කතා කරනවා. මොකද ඒ ඔය සමහර රෝල්ස් ඔය කට්ටිය මාරු කරන් කරත් හරියට කරන්න බෑ. කියන්නේ ඒ රෝල්ස් ටික හරියටම ප්‍රියන්තය කාස්ට් කරලා තියෙනවා. ඊට අමතරව දැන් මගේ වැඩි වුණා මගේ තාත්තට ටෙරියා ඉන්නේ. ටෙරියා මට තාත්තා විදිහට හොඳටම ගැලපෙනවා කියලා තේරෙන්නේ මම ස්ක්‍රීන් එකේ දකිද්දි වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රියන්තට අර ඉන්ටුයිටිව් නොලෙජ් එක තියෙනවා කාස්ටිං වලත්. සයිසුරෝයගේ රෝල් එක ආශානාගේ රෝල් එක එකම වගේ කැරක්ටර්ස් දෙකක වෙනස ලස්සනට පෙන්නනවා. ඉතින් මම හිතන්නේ සනත් අයියත් වෙනම එයාගේ මම හිතන්නේ රෝල් එකක් කරන්නේ. ඉතින් අපි කතා කරොත් ස්පොයිල් වෙනවා. ඒ නිසා අපි ස්පොයිල් නොවි ප්‍රේක්ෂකයන්ට බාර කරමු. තව මම අයියා දැන් කිව්වහම මට මතක් වුණේ ඔය තාත්තගෙත් එක්ක තියෙන බැඳීම මේ මූවි එකේ හරිම ලස්සන. මටත් ඇඬුනම සීන් එකක් තමයි ඒ තාත්තගේ ඔයාගේ තියෙන සින්දුවත් එක්කම ඒ තියෙන සීන්ස් සහ ඔය දෙනාගේ තියෙන බැඳීම හරිම ලස්සනට මේ ෆිල්ම් එකේ පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ ඒක මම හිතන්නේ හැමෝටම ඉමෝෂනල් වෙන තැනක් තමයි ඒ පාර්ට් එක. ඉතින් ඔය දෙන්න හොඳටම කරලා තිබ්බා ඒකෙදී. සහ ඒ ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ තාත්තා පුතාගේ බැඳීමෙන් වෙන වෙනස්කමත් එක්ක වෙන දේ තමයි මම හිතන්නේ ෆිල්ම් එකේ ටිපින් පොයින්ට් එක. ඉතින් දැන් තමයි මේ ක්ලයිමැක්ස් එකට එස්කලේෂන් එක පටන් ගන්න. ඉතින් මම හිතනවා ඒක අපි මෙතන ඉහ කතා කරන්න හොඳ නෑ වැඩි. ෆිල්ම් එක ගැන ෆිල්ම් එකම කියයි. ෆිල්ම් එක කියනවා නේ හරිය තව ටිකක් ගියොත් ඉතින්. හරි. ඒක නිසා මේ අපි ඊට පස්සේ වෙන ප්‍රශ්නයක් අහන්න මම අහන්න. හරි. මම දැන් තියෙනවා මට නම් ප්‍රශ්න තියෙනවා ඉතින් අහන්න. කියන්න ඕනේ නෑනේ. අහලා නෑ වගේ. නෑ ඔයගලන්ගේ ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද? අම්මගෙන් තාත්තගෙන් නංගිගෙන් මේ කොහොමත් මම ආර්ට් ෆීල්ඩ් එකට ඉන්න එකට හරි මං ආසය කරන දේ කරනවට ආසයි දෙමාපියනුත් හැම වෙලේම. ඒක නිසා මේ අම්මයි තාත්තයි වගේම නංගි මල්ලිත් ඉතින් ඒ දෙන්නත් ඒගොල්ලෝ ෆිල්ම් එක බලන්න ප්‍රීමියර් එකේ තමයි ඉස්සෙල්ලම දැක්කේ. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝගේ හොඳ මං මෙච්චර කල් මං කරපු වැඩ දැකලා තියෙනවා ඒගොල්ලෝ මේ වෙනකොට. එතකොට ඒගොල්ලොන්ට ඒවට සාපේක්ෂවත් හරිම ආසාවෙන් බැලුවා කියලා මට කිව්වා සූරියසුලඟ. සහ මං හිතනවා ඒක අර ෆැමිලි එකකට ෆුල් ෆැමිලි එකකට එකට ගිහලා හොඳට බලන්න පුළුවන්. සහ හැම ෆැමිලි එකේම හැම මෙම්බර් කෙනෙක්ටම එක එක විදිහට හිතට වදින සංවේදී වෙන ෆිල්ම් එකක්. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ විශේෂයෙන්ම මට දැනෙච්ච දේ ඒගොල්ලෝ කතා කරද්දිත්. සහ ඒක මම හිතන්නේ ලංකාවේ ඕනම ෆැමිලි එකකට කොමන්ලි දැනේ කියලා මම විශ්වාස කරනවා. සහ මේ අර විශේෂයෙන්ම අර
තාත්ත කෙනෙකුගේ පුතෙකුගේ තියෙන බැඳීම බැඳීම. සහ ඒක කොහොමද බලපාන්නේ ඒ කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන්න, ඒ ජීවිතේ යා ගන්න තීරණ වෙනස් වෙන්න. ඉතින් මං හිතන්නේ ඒක ඒ වගේම තාත්තගේ පුතාගේ සහ තාත්තගේ දුවගේ බැඳීමත් ඒකේ පෙන්වන්න ගොඩක් try කරලා තියෙනවා. මොකද මොනවා වුණත් තමන්ගේ දුවට තමන්ගේ තාත්තම තමයි. ඉතින් මොන මේක කරත් ඒ එන දුක මොන වැරද්ද කරත් ඒ දුක ඒ සමානම තමයි. කියන්න ගිහිල්ලා මං කියන්නේ ෆිල්ම් එක කියන්න එපා. මං කිව්වේ නෑ ෆිල්ම් එක. ඒක බලන්න ඉතින් සූරිසලක බලන්න ඕනේ ඉතින්. බලන්න ඕනේ. නැද්ද? ඔව් හරි. ඊට පස්සේ මේ දැන් මේ සූරිසලක චිත්‍රපටයේ දැන් මගේ කැරක්ටර් තරුෂිනේ. ඔය දැන් මාව තරුෂිම හොඳට දන්නවනේ. දැන් අපි ෆිල්ම් එක ඉවරයි. දැන් ෆිල්ම් එක බලලා ඉවරයි. දැන් වට ඇත්ත ජීවිතේ තරුෂි වගේ කෙනෙක් හම්බ වෙනවා. ඔයා මොකද කරන්නේ? මොනවා කරන්නේ? නේ මං කියන්නේ දැන් ඒ වගේ ආදරය කරන ඒ වගේ කමුණුත් ඔය අනිවාර්යෙන් ඇත්ත කියාලු වෙනවද නැද්ද? තරුෂි වගේ කෙනෙක්. තරුෂි වගේ කෙනෙක්. ඒක මෙහෙමනේ. එහෙම කෙනෙක් හම්බෙලා එහෙම කෙනෙක්ද හම්බෙලා තියෙන කියලා දැනගෙන ඔහොම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනේ. හරි ඒකට එහෙම කෙනෙක් හොයාගන්නවද කියලා ප්‍රශ්නේ අහන්න බෑ. නමුත් මේ මොහොතේ මං කියන්නේ ෆිල්ම් එකේ තරුෂි හොඳයි. ඔව් මං දන්නවා. ෆිල්ම් එකේ තරුෂි තමයි. ෆිල්ම් එකේ තරුෂි එහෙමයි කියලා දැනගන්න මේ ප්‍රශ්නෙට මුහුණ දැනගන්න. නැත්තම් කතාව ඇතුළේ දැන් ප්‍රශ්නෙට මුහුණ දෙලා ඉවරයිලු. ඒ වගේ කෙනෙක්. හොඳ ප්‍රශ්නයක් ඇත්තට. හිතාගන්න බැහැ. නෑ ප්‍රශ්නයක්. ඒක මෙහෙමයි. ඉතින් ඒක රිලටිව් දෙයක්. ඒ කියන්නේ ඒ වගේ ඉන්සිඩන්ට් එකකට සිනාරියෝ එකකට මුහුණ දුන්නාට පස්සේ ඒ මුහුණ දෙන පිළිවෙලට සහ ඒ මුහුණ දීම එක්කෙන එක්ස්පීරියන්ස් එක බිල්ඩ් අප් එක අනුව තමයි එහෙම දෙයක් මම හිතන ජීවිතේ තීරණය කරන්නේ. අපිට එහෙම එළියෙන් එකපාර හිතලා කියන්න බෑ ඇත්තටම. සහ මොකද අපිට ජීවිතේ එක බැඳීමුත් අපිට එක විදිහයිනේ. දැනෙන්න විදිය. අපිට දැනෙන විදිහ සහ අපි මේ බැඳීම් වලට ඇටච් වෙන විදිහ වෙනස්. ඒක හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. එතකොට ඒක අපි එළියෙන් නම් මෙහෙම ජජ් කරනකොට වඩා අපි ඒක ඇතුළේ ජීවත් වෙද්දී වෙනස්. සහ අපි සමහරලාට ඒ වගේ දේවල් වලින් මිදුනට පස්සේ ඉගෙන ගන්න දේවල් වෙනස් ජීවිතේ. ඒ කියන්නේ ඒක මේ රොමැන්ටික් දෙයක් වෙන්න ඕනේ. මගේ සාමාන්‍ය යාළුවෙක් එක්ක වුණත් ඒක තමන්ගේ දෙමව්පියන් එක්ක වෙන්න පුළුවන්. තමන් වැඩ කරන තැනක වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ දේ මම හිතන්නේ go through කරලා අපි ගන්න ඩිසිෂන්ස් වෙනස්. අපි මෙහෙම ඉඳන් එළියෙන් බලද්දී කියන දේ වෙනස්. ඉතින් නමුත් අහ ප්‍රශ්නෙට කියන්න බෑ. ඇත්තටම ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. go through කරලම තමයි ඒක කියන්න පුළුවන් කියන්නේ. මට සිද්ධාත් වගේ කෙනෙක් හම්බුනොත් මං හිතන්නේ සිද්ධාත්ල ගොඩක් ඉන්නවා මං හිතන්නේ ඇත්ත ජීවිතෙත්. මං කියන්නේ මං හිතන්නේ මොන දේ වුණත් තමන්ගේ කෙලට පණ ඇරලා ආදරය කරන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ හොයාගන්න පුළුවන්. ඇත්තටම එහෙම ඉන්නවා. ඒ ගෑනුත් ඉන්නවා ඒ වගේ. ඉතින් මං හිතන්නේ ඉතින් ඒක ඇත්තටම අර කලින් කිව්වා වගේ මේ ඒක අර සිටුේෂන් එකත් එක තමයි ඉතින් හිතාගන්න. එහෙම දැන් අර ඉස්සෙල්ල කිව්වා වගේම අපි ජීවිතේ මොන වගේ කෙනෙක් වුණත් ඒ සිටුේෂන් එකක් කරන රියැක්ට් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. අනිත් තමගේ ජීවිතේ අනිත් අපිට හම්බෙන දේවල්, අනිත් අපිට තියෙන වෙන ඉන්සිඩන්ට්ස්, ඒ වෙලාවේ තියෙන ප්‍රෙෂර්ස්, ඒ ඔක්කොමත් එක්ක අපි ඇක්ට් කරන විදිහ සමහරවිට එක මිනිස්සෙත් වෙනස් වෙනවා. ඒක ඇත්ත. මොනවාද වඩ තමගෙන් අහන් තියෙන ප්‍රශ්න? නේද? දැන් වායිස්සල කිව්වනේ මේ අපේ සනත් ගුණතිලක මහත්මයාත් එක්ක වගේ තාත්තර ඇක්ට් කරන්නේ. ඔයාට කොහොමද දැනුනේ සනත් ගුණතිලක මහත්මයා වගේ ප්‍රවීණයෙක් එක්ක වගේ තාත්තර ඇක්ට් කරන්න හම්බුනාම? ඔයාට කොහොමද ඒ සනත් අයක ඇක්ට් කරන එක වෙන්න පුළුවන්? ඊට පස්සේ සීන් එක ඇතුලේ හම්බෙන ගයිඩන්ස් වෙන්න පුළුවන් සහ සිනමාව ඇතුලේ හම්බෙන ගයිඩන්ස් වෙන්න පුළුවන්. කොහොමද ඔයාට දැනුනේ? ඇත්තටම කිව්වොත් සනත් ගුණතිලක සර්ව මට හම්බෙන්නේ සූර්යාස්රක චිත්‍රපටයෙන් පළවෙනි වතාවට මගේ තාත්තා හැටියට. ඉතින් ඇත්තට මේ සීන්ස් වලට ගියාම උනත් හරිම මම මාර මේ රිලැක්ස් එකේ සීන්ස් වලට යන්නේ. මොකද අපි කලින් රිහර්සල්ස් කරලා එයත් ඇවිල්ලා එහෙම අර මොන හරි තියෙනවා නම් මට කියලා දීලා අර ඒවා හරි ෂෝක්. ඉතින් මං ආසයි එහෙම ඉගෙන ගන්න ගොඩක් සීනියර් ආටිස්ට්ලාගෙන්. ඇත්තටම ඒවා අපිට ඕනේ අපේ ජීවිතේට. දැන් මම මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙන් ඉස්සරහට යනවා නම් ඉතින් ඒගොල්ලන්ගෙන් අනිවාර්යෙන් ගුරුවරුකම් ගන්න ඕනේ. ඉතින් මොකද්ද ඒගොල්ලන් ඒ එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් මොනවාද අපිට ඒව වලින් ගන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මං කියන්නේ සනත් ගුණතිලක ඊට පස්සේ ෆිල්ම්ස් වල මට ගොඩක් ෆිල්ම්ස් වල මගේ තාත්තා විදිහට මට හම්බුණා. ඉතින් ඇත්තටම මට ඒක ප්‍රෙෂර් එකක්. ඉතින් ඇත්තටම හරි සතුටුයි මට සර්ත් එක්ක රඟපාන හම්බුනේ ගැන. ඉතින් සතුටුයි තමයි. ඒ වගේම දැන් හරි දැන් අපි කියමු ඔයා
නිහාරිය දන්නේ නැහැ. නිහාරි පෙරලා දන්නේ නැහැ ඔයා. එතකොට දැන් ඔයා සූර්ය සුළඟ ෆිල්ම් එක ගිහලා බලලා ඉවර වෙලා ඔයා හිතනවා හරි නිහාරි පෙරලා වෙනුවට වෙන කාහරි නිලියක් තරුෂිගේ රෝල් එකට ගන්නවා කියලා. ඒතර ඔයා කවුද දැනට ඉන්න ඔයා දන්න ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අපි කවුරුද දන්න නිලියන් අතරින් කවුද තෝරගන්නේ? මම ආස නිලියද්ද? නෑ නෑ නෑ. දැන් මේ ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක. ඔයාගේ යාළුවා අදාළ නැහැ යාළුවා දැන් මම දන්නේ නැහැ කවුද නිහාරි කියන්නේ. නෑ නිහාරි නෑ. නිහාරි නෑ. ෆීල්ඩ් එකෙත් නෑ. ඔය දැන් ඔය ෆිල්ම් එකේ රෝල් එකට කවුද ගන්නෙ? ඒක එහෙම දැන් මේ කාස්ටිං ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නේ මම ඒක නෑ මම කාස්ටිං ඩිරෙක්ටර් කෙනෙකුත් නෙවෙයි. මම නැත්තන්නේ. ඒ කියන්නේ මම නෑනේ. කොහොම කරත් මං එන්නෙත් නෑ. නෑ එන්නෙත් නෑ. මම නැත්තම් මං හිතන්නේ ඉතින් මෙහෙම ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ කැරක්ටර් එක කරන්න පුළුවන් ගොඩාක් ආටිස්ලා ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. මම කැමති අයගෙන් ඉතින් මං ආසයි පූජා උමාශංකර්. මං කැමති ඔය අයත් එක්ක රඟපානවා. එතකොට ඉතින් අනිකේ මං හිතනවා යාට ඉමෝෂන්ස් ප්‍රේක්ෂකයාගේ හිතට ගොඩාක් තව වැදෙන විදිහට දෙන්න පුළුවන් කියලා. මං හිතන්නේ පොඩ ඒ කියන්නේ ඒ පූජා උමාශංකර් වගේ නිසාද එහෙම කිව්වේ? නෑ එහෙම නෙමෙයි. එහෙම තියෙනවා. ඒ පොඩි එකක් තියෙනවා. පොඩි එකක් එහෙම තියෙනවා. කිව්වට පස්සේ හිතුනේ. මං එයාට පර්සනලි කැමතියි ඉතින් ආටිස්ට් කෙනෙක් හැටියට සහ එයා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් ඉස්සරහට ගිය සීනියර් ආටිස්ට් කෙනෙක්. ඉතින් මං එයාගේ ෆිල්ම්ස් බලන්නත් කැමතියි. ඉතින් මං හිතනවා එයාවත් එක්ක ඔය දෙන්න දැන් ඔය සිද්ධාර්ථ් නම් එයා ලස්සනට ඔය දෙන්න මැච් වෙයි කියලා. සහ එයාට ඒ කැරක්ටර් එක ලස්සන කරගන්න පුළුවන් වෙයි. කියන්නේ ප්‍රේක්ෂක හිතට ඒ දුක හොඳට දෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. දුකම තමයි. ඔයාලට මොකද දැන් මම ඔයාගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් ඔය දෙහිම අහන්න එපා. බෑ අහන්න ඕනේ. මට ඒක දැනගන්න ඕනේ. හරි මම හරි මේක සූර්යරච්චි කියලා කෙනෙක් නැහැ. මම කාස්ටිං ඩිරෙක්ටර්. ඔව් කාස්ටිං ඩිරෙක්ටර්. සූර්යසුලගේ කාස්ටිං ඩිරෙක්ටර් මම නම්. එහෙමනම් මම ප්‍රොෆෙෂනල් ඔපිනියන් යාළුකම් නෑ ගත්තොත් මම හිතනවා ඒ කැරක්ටර් එකට පූජන දන් දෙන්නේ හරියයි කියලා. පූජනය මම පූජනය හරියයි. මාත් කැමති කියලා මම විශ්වාස කරනවා. ඒ රෝල් එකට හරියයි කියලා. මොකද ඒකේ සයි කැරක්ටර් මම පූජනටත් දැනට අපි දැකින පූජන ෆිල්ම් එක ෆාදර් ෆිල්ම් එකේ නමුත් ඒකට වඩා හත්පසින්ම මේක වෙනස් වගේම ඒකේ තියෙන එයාට තියෙන කැපැසිටි එකත් මම හිතනවා එයාට හොඳ ඒ කැරක්ටර් හොඳට කඩාගෙන කරන්න පුළුවන් ඒක කියලා විශ්වාස කරනවා. ඒක හොඳ ප්‍රශ්නයක් නේ මම ආසයි ප්‍රශ්නෙට. අපි දෙන්නගේම ඔපිනියන්ස් ඕගලන්ට දැනගන්න හම්බුණානේ. ඉතින් මම හිතනවා ඕගලන් හැපි වෙයි කියලා. ඉතින් සූර්ය සුලඟ දැන් සෑම සිනමා ශාලාවකම වගේ පැවැත්වෙනවා. හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ආදරෙන් නේද සූර්ය සුලඟ හමා යන්න එන්න කියලා. ඉතින් ඒ වගේ මම තව ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න දැන් ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ගෙදර යද්දී මේ ගෑල්ලා මේක ඉන්නවා පාරේ. හරිද? ඔයාලට ඒක නවත්තන්න වෙනවා. හරිද? අහන්න එපා මුකුත් අනිත් ඒවා නවත්තන්න වෙනවා. එයා කියනවා දැන් ඔයගලන් ගෙදර ගිහින් ඔය ෆිල්ම් එකේ විදිහට මේ එයාට ලිෆ්ට් එකක් දෙන්න මට ඕගලන් ගෙදර ඉන්න පුළුවන්ද කියලා. ඔයා මොකද්ද ගන්න ඩිසිෂන් එක? එයා හොඳටම අසරණයි කියලා. හරිද? අසරණයි. මෙහෙමයි ඉතින්. ඒ කෙල්ල එතන අසරණ වෙලා ඉන්නේ. මම මේවා තව හිර කරනවා. හොඳටම අසරණලා ඉන්නේ කියන්නේ හරි. හරිද? හොඳටම අසරණ වෙලා ඉන්නේ. එතන හොඳ වාතාවරණයකුත් නැහැ. හැම කෙල්ලෙක්ට ඉන්න. ඉතින් මේ එයා දැන් ඔයාගෙන් උදව් ඉල්ලනවා. මෙහෙමයි ගිහින් ඕගලන් ගෙදර නවතින්න දෙන්න. ඔයා දන්නෙත් නෑ හැබැයි මේ කෙල්ලව. ඔයා ඒතකොට මොකද්ද ඔයා ගන්න ඩිසිෂන් එක? දැන් ෆිල්ම් එකක් බලලා තියෙන්නේ. නෑ ෆිල්ම් එක වෙනස් මං අහන්නේ මේක සූර්යාරච්චිගේ ඩිසිෂන් එක. හරි එතකොට එහෙනම් ඉස්සලා ෆෝන් එක අරන් හොටෙල් එක බුක් කරනවා. හොටෙල් එකට සල්ලි දෙනවා. Uber එකක් බුක් කරලා Uber එකට නග්ගලා යවලා මං ගෙදර යනවා. හොඳයි. ඒක මෙහෙම යාට ආයෙ ගෙදරම එන්න ඕනේ කිව්වා. එහෙනම් ඉතින් ඒක වෙන ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්නේ මට විසඳන්න බෑ කියලා කියනවා. එතකොට පාරේ තනියෙන් පාරක දාලා නෑ Uber එකක් දාලා යන්න ඕනේ යනවා. කිව්වේ ඒක. දැන් ඒකෙල්ල ඔයාලට දැන් මෙහෙමයි. Uber කෙනෙක් මේ විශ්වාස කරන්න බෑනේ. ඉතින් ඒකෙල්ල ඔයාගෙන් පුළුවන් ප්‍රශ්නයක් නෑ. දැන් යා පරිස්සම් ගියාද නැද්ද කියලා ඔයාගේ රෙස්පොන්ස්. Uber එකේ ඩ්‍රයිවර්ට කෝල් එකක් දාලා ගන්න. අයියෝ ඉතින් ඕක තමයි ඉතින් නේ. ඔහොම තමයි කරන්නේ කෙල්ලන්ට නේ. ඔව් එහෙම තමයි. දැන් ඉතින් පහ ප්‍රශ්න විදියට මුණ දෙන්න සිද්ධ වුණොත් ඉතින් කරන්න වෙන්නේ එහෙම තමයි. එහෙම තමයි නේ. මගෙන් නම් ඉතින් කොල්ල එහෙම ඉල්ලන්නේ නැති වෙයි කියලා මං හිතනවා. දන්නවනම් කොහොමද?
දන්නවනම් කොහොමද ඉල්ලන්නේ උදව්. ඉතින් එහෙම තමයි ඉතින් යන්නේ. අද ඒ ප්‍රශ්නේ වගේම දැන් හරි දැන් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවනේ. මම හොඳට අඳුරන මිනිස්සු. යහින්සකයා ඉතින් එතකොට එයාගේ ෆෝන් එක ඕෆ් වෙලා තියෙන දවස් දෙකක් මොනවා හරි හේතුවක් නිසා. කොහොමද රියැක්ට් කරන්නේ? කෙලිම ගන්නවා අම්මට කෝල් අහනවා කොහෙද කියලා. මෙහෙම ක්ලියර් කරගන්න බෑ මනුස්සයා කොහෙද කියලා ඉස්සෙල්ලාම. ඉතින් මොකක් හරි කරදරයක් වෙලාද මම ඒ කියන්නේ ෆයර් වෙන්න කලින් මේ ස්ටෙප්ස් ටික යනවා ඉතින්. මම අම්මට කෝල් කරනවා ඉතින් ආත් දන්නේ නැත්තම් ඊට පස්සේ තාත්තට කෝල් කරනවා එයාත් දන්නේ නැත්තම් ඊට පස්සේ කාට හරි ළඟ ඉන්න එක්කෙනෙක්ට කරගෙන බලනවා ඉතින් හැමෝම දන්නේ නැත්තම් ඉතින් හොයනවා ඉතින් මම කොහොම හරි හොයලා හම්බෙනවා හරි. හම්බෙනවා දවස් දෙකකට පස්සේ හම්බෙන්නේ. මොනා කර ඉඳලා. දන්නේ නැහැ. ඒක නෑ ඒ සිටුේෂන් එක කරනකොට මගේ මූඩ් එක වෙනස් වෙනවා. ෆෝන් එක වැඩ කරේ නැහැ කියන හරි. ෆෝන් එක වැඩ කරේ නැහැ. මම මෙහෙම එතකොට යාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා කාගේ හරි ෆෝන් එකක් කරා මට කෝල් කරා. එතකොට මම ඒක කියලා දෙනවා යාට. ඔය නම්බර් එක මතක නැහැ. ඔය නම්බර් එක මතක නැහැ. මම පාඩම් කරවල තියෙන්නේ. එතකොට ඒ උත්තරේ දෙන්න බෑ. මොකද එයාගේ එක මටත් මතකයි මගේ එක එයාටත් මතක කරවලා තියෙන්නේ. එතකොට ඒ එක්ස්කියුස් එක දෙන්න බෑ. ඉතින් මොකක් හරි කරදරයක් වුණා නම් කොහෙන් හරි මට මේ නෑ ඇත්තට මට කොහෙන් හරි ආරංචිය එන්නවා නම් ඒක හොඳයි. එන්නේ නැත්තම් ඒක අපි ඉතින් බය වෙනවනේ මොන ගෑණියනොත් මං හිතන්නේ බය වෙනවා. තමන්ගේ මිනිහ නැති වුණාම මේ හොයනවනේ ඉතින් හැමදැනටම කාලා හැමදෙනින් පිස්සෙක් වගේ දුවලා හොයනවා ඉතින්. මේක හොඳ උදාහරණයක් තියෙනවා ෆිල්ම් එකේ ඉතින් ගිහින් බලන්න. හොයලා. ඔය වගේ සිටුේෂන් දෙක මගේ ස්ටෙප්ස් ටික තමයි ඒ කිව්වේ. ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? ෆිල්ම් එකෙන්මයි. ඒ ප්‍රශ්න අහන්නේ ඇයි කියලා බලන්න නම් සූර්යසේනක බලන්න වෙනවා. අනිවාර්යයෙන්. දැන් ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? ඔයාගේ කෙල්ල හරි කියමු දැන් ඔයාගේ කෙල්ලෙක් ඉන්නවා කියලා. හරි අහන්නකෝ. හරි ඔයාගේ කෙල්ලෙක් ඉන්නවා කියමු. දැන් එයාගෙත් ෆෝන් එක දවස් දෙකක් විතර නෑ ඔෆ්. ඔයා කොහොමද රියැක්ට් කරන්නේ? පවර් බැංක් එක කරන්නේ. නෑ ඒක පවර් බැංක් දැන් නැති වුණාට පස්සේ මොන පවර් බැංක්ද? ඒක හම්බෙන්න එපයි කොහෙලා හරි. ඔව් ඉතින් ඔයා රියැක්ට් කරන විදිහේ සිටුේෂන්. නෑ ඒක ඇත්ත නෑ වාර කිව්වා වගේ මේක රිලටිව් දෙයක් ඉතින්. මොකද්ද වෙන්නේ කියන එක. ඇයි හේතුව මොකද්ද දැන් හරි අන්තිමට හේතුව මොකද්ද ෆෝන් එක ඔෆ් වෙලා තියෙන්නේ? නිකන් ඔෆ් වෙන්නේ නෑනේ. නිකන් කියන්නේ මෙහෙමයි. එයා මේ ඔයාට කියන්නේ නැතුව යාළුවෝ කට්ටියගේ ට්‍රිප් එකක් ගිහින්. එයා ඒ දවස් දෙකක් ෆෝන් එක ඔෆ් කරලා. ඒක නේද ප්‍රශ්නයක් නේ ඉතින් කමියුනිකේට් කරන්න බැරි නම් එහෙම අමාරුයි. ඉතින් බයි බයි කියන එක හොඳයි නේ. රිලේෂන්ෂිප් එක කමියුනිකේට් තේරුම් ගන්න බැරි නම් ඒත් ඉතින් බයි බයි කියන එක. ඒක දෙපැත්තක දෙයක්. තනියෙන් එක මට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක දෙන්නෙක්ගේ මේ කනෙක්ෂන් එක ගන්න. එතකොට එහෙම කමියුනිකේෂන් ගැප් එකක් තියෙන දන්න ඒක හරියට දරන්නේ නෙවෙයි. අන්ඩර්ස්ටෑන්ඩින් එක අනිවාර්යෙන් රිලේෂන්ෂිප් එක තියෙන්න ඕන දෙයක් නේ මං හිතන විදියට. දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. ප්‍රශ්න අහනවා උත්තර දීලා ඔයාම උත්තර දෙන්න හරි. හොඳයි. නැත්තම් බෑනේ. මේක අපි කරන් යන්නත් බැහැ. ඊළඟ ප්‍රශ්නේ අහන්නකෝ මොකද්ද කියන්නේ? තව මොනවාද ඉතින් ඔයාගේ ඉස්සරහට දෙන්න තියෙන ෆිල්ම්ස් මොනවාද? ඔව් දැන් නිදර්ශන අපි රාවණ ඉවර කරා අපි. අපි රාවණ ඉවර කරා. ඊට පස්සේ දැන් රාවණගේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක වැඩ යනවා. දැන් ඩබිනුත් අපි පටන් ගන්නවා මේ දවස්වල. සහ ඒකේ ගොඩක් VFX කරන්න තියෙනවා. සහ අපි ඉතින් එන අවුරුද්දේ බලාපොරොත්තුෙන් ඉන්නවා. රාවණ ෆිල්ම් එකත් ලස්සන හොඳ විදිහට එළියට එයි කියලා. ඒ වගේම අග්නික ඉවර කරා අපි දෙන්න. අග්නිකත් ඔක්කොම වැඩි වෙලා බැලුවා. ඉතින් ඒකත් බොහොම ආසාවෙන් බලන් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ට බාර වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක මම තව ෆිල්ම්ස් දෙක තුනකට කතා කරලා තිනවා. ඒ ටිකට කලින් දැන් ආයෙ පොඩ්ඩක් මේ දවස් ටිකේ පොඩි බ්‍රේක් එකක් යනවා. එකක් සූර්ය සුළඟ චිත්‍රපටයේ ප්‍රොමෝෂන් වලට අපි සතියක් ගානකට වෙහෙස වෙනවා වගේම ඊට අමතරව මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වල වැඩ පොඩ්ඩක් නියැලෙනවා මේ දවස්වල. ඉතින් ඒ ටික තමයි. වාගේට මොකද? මම අහනකම් හිටියේ. අහන්න. මමත් ඉතින් මේ දවස්වල අලුත් ෆිල්ම් මම දන්න තරමින් ෆිල්ම්ස් කීපයක්ම කරා ඊට පස්සේ කරා දැන් අපි දෙන්නගේ ෆිල්ම්ස් එක රාවණ සහ අග්නික චිත්‍රපටය එන්න තියෙනවා. මම තව ප්‍රියන්ත කොළඹගේ සර් එක තව ෆිල්ම් එකක් කරා. ඒක ඉක්මනටම ප්‍රේක්ෂකයා අතරට එයි. ඒකත් ලස්සන කැරක්ටර්ස් දෙකක්. ඉතින් මම දැම්ම කියන්නේ නැහැ මොකද්ද කියලා. ඒක ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකයි තව ෆිල්ම්ස් දෙක තුනක්ම තියෙනවා. දැන් මම අලුතෙන් රාග කියලා ෆිල්ම් එකකට ගිහින් තියෙනවා. ඉතින් ඒකෙත් ෂූටින් පටන් ගන්න තියෙනවා. ඒ වගේම ඒව තමයි ඉතින් මගේ බාස්කට්බෝල්
පටන් ගත්තා. ඉතින් ඒකත් ප්‍රැක්ටිස් මං කරගෙන යනවා. ඉතින් ඒ වගේම කොහොමද බාස්කට්බෝල් මේකේ මැනේජ් කරගද්දී ඔයාලට දැන් ඒක මොකද මම විශේෂයෙන් දන්නේ දැන් ස්පෝර්ට්ස් වල අපි හයි කැපැසිටි ඇත්ලීට් කෙනෙක් විදිහට වැඩ කරද්දී නැෂනල් ටීම් එකට එන්න පුළුවන් නැත්නම් ක්ලබ් ලෙවල් එකේ එලීට් ලෙවල් එක ප්ලේ කරනවා වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒකට වෙහෙස වෙන්න ඕන විදිහ වෙනයි. ඔයාලට ඒකට ඇඟ වෙන්ටෙන් කරගන්න ඕන විදිහ වෙනයි. ෆිල්ම් එකකට ඕන විදිහ වෙනයි. ඒතකොට මම හිතනවා ඕක එළියෙන් බලන කාටවත් කට්ටියට තේරෙන්නේ නැහැ ඒක නොලෙජ් එක නැත්තම්. ඒතකොට ඔයා කොහොමද මේ දෙක මැනේජ් කරගන්නේ? මැනේජ් කරගන්න ඇත්තටම පොඩ්ඩක් අමාරුයි. මොකද මේ නැෂනල් ලෙවල් එකකින් අපි ස්පෝර්ට් එකක් කරද්දී ඕනම ස්පෝර්ට් එකක් අපි ඒකට මේ හා සමානව කාලයක් දෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් යන්න ඕනේ. උදේ හවස අපිට ප්‍රැක්ටිස් තියෙනවා. දැන් මම ෆිල්ම්ස් කරන්න ගොඩක්ම හේතුවත් ඒකයි. මොකද මට ඒ කාලයක් දුන්නා මේ ෆිල්ම් එකට. ඒ කාලේ මට වෙන් කරලා තියන්න පුළුවන්. දැන් මට එතකොට ඒ කාලෙන් පස්සේ මට ෆුල් ෆෝකස් එක මගේ බාස්කට් බෝල් වලට දෙන්න. මොකද මම බෑන්ක් එකකට ප්ලේ කරනවා. ඉතින් ඒ බෑන්ක් එකට ප්ලේ කරනකොට අපිට මර්කන්ටයිල් එනවා. එතකොට ඒ මර්කන්ටයිල් කාලයක් තියෙනවා අපිට එන. ඉතින් එතකොට මම ෆුල් ටයිම් මේකට දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන් මට පේ කරන්නේ මම ප්ලේ කරනවන්නේ බෑන්ක් එකට. ඉතින් එතකොට මම ෆුල් ෆෝකස් එක ඒකට දෙන්න ඕනේ. ඉතින් හැබැයි ඉතින් ඒගොල්ලන් ගොඩාක් අන්ඩර්ස්ටෑන්ඩින් මට මාර ලොකු උදව්වක් දෙනවා මගේ බාස්කට් බෝල් ටීම් එකම. ඉතින් මොකද මාව අන්ඩර්ස්ටෑන්ඩ් කරලා මට අර ෆ්‍රී දැන් සමහරවිට අපිට හිතා ගන්න බෑ එකපාරටම අඬ ගන්න ප්‍රෝග්‍රෑම්ස් වලට ඒ වගේම ෂූට්ස් වලට මොන හරි අපිට කොයි හරි විසිට් එකක් යන්න තිබ්බොත් ඒ වගේ එකපාරටම අඬ ගැහුවම මට ලොකු මේ නිදහසක් තියෙනවා. මට ඉක්මනට මගේ බාස්කට්බෝල් ඒ ෆෙඩරේෂන් එකෙන් සහ ඒ හැමෝගෙන් මට ඒ නිදහස හම්බෙලා තියෙනවා. ඉතින් ඒක මට මැනේජ් කරගන්න ලේසි වෙලා තියෙන. ඇත්තටම දෙපැත්තෙම තියෙන සපෝට් එකකින් කිව්වොත් මම නිවැරදි. එහෙම තමයි. මොකද ඒක බන්දාන ටයිම් මැනේජ්මන්ට් එකකින් තමයි ගොඩක් අනිත් ඊළඟට අමාරු වෙන දේ. මට ඔයාගෙන් අහන්න තියෙන ප්‍රශ්නය දැන් ඔයා ඉතින් ඔයා දැන් අද වෙනකන් ගොඩක් කැරක්ටර්ස් කරලා තියෙනවනේ ගොඩක් මූවිස් වල. ඔයාගේ එක එක මූවිස් වල ඔයා වගේ බොඩි එක සහ ඔයාගේ පර්සනැලිටි එක වෙනස් කරගන්න. ඒකට මොකද්ද ඔයාගේ රහස? රහස මෙහෙමයි. මම සතියේ දවස් 6 ජිම් එකට යනවා කොහොම හරි. මම යාළුවන්ගත් එක්ක ගෙන් try කරනවා. ඒ කියන්නේ මාත් එක්ක වැඩ කරනවා. ඔව් ඒ යාළුවෝ ඒ කියන්නේ ජිම් එකට එනවා. කොහොම හරි ගිහින් දැන් දෙව්වා. ඒකට ජිම් එකට එනවා. ඒ කියන්නේ මම වර්කවුට් කරනවා ඇති කියලා හිතනවා. ජිම් එකට එනවා කියලා ඇති කියලා හිතනවා. එන්න කියලා කියනවා. ඉතින් කොහොම හරි ඒක මෙහෙමයි. ජීවිත ඒ කියන්නේ අපිට රෝල් එකක් හම්බුනාම මම කවදාවත් ෆිල්ම් දෙයක් එකට කරන්නේ නැහැ. ඉන්ටර්චේන්ජ් කරගෙන ෂූට් කරන්න දාගන්නේ නැහැ. සා ප්‍රොජෙක්ට් එකකට මගෙන් ඕන වෙන ශාරීරික අවුට්ලුක් එකක් ඕන වෙනවා ඉස්සලම් ඩිරෙක්ටර් කෙනෙක්ට. මම දැකලා තියෙනවා ඒව කන්ටිනියු කරන් යනවා. මොකද හැම ෆිල්ම් එකේම වගේ ඕගොල්ලන්ට ඉස්සර බලන්න රාවණ ෆිල්ම් එකේ මෙයා ගොඩාක් කැප කරලා තියෙනවා කියලා ඒ ෆිල්ම් එකට සහ මේ සූර්ය සුළඟ ෆිල්ම් එකටත් එයා ඒ කැරක්ටර් එකට ගැලපෙන විදිහට එයාගේ බොඩි එක සහ එයාගේ මම මේවා ගැන කියන්නේ. ඔය එයාගේ ඒ පර්සනැලිටි එක හදාගෙන තියෙන ලස්සනට. ඉතින් ඒක තමයි මට අහන්න හිතුනේ. මොකද මේගොල්ලන්ටත් ලොකු දෙයක් තියෙනවා ඉතින් එකකින් ගන්න. ෆිසිකලි එතකොට එක පාර්ට් එකක් තියෙනවා ඩයට් කරලා ජිම් එකට ගිහලා ඒකට අනුකූලව වැඩ කරන්න ඕනේ. මොකද ඒක මානසික ප්‍රශ්නයක් වෙන අවස්ථාවක් තියෙනවා. මොකද ඔයා කිලෝ ගාණක් එකට වැඩි කරලා ඊට සාය අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ආයේ අමාරුවෙන් හදාගත්ත ටික අයින් කරගන්න ඕනේ. ඒක තමයි ඉතින් සිනමාවෙන් අපි කරන්න ඕන දේ. ඇක්ටර්ස්ලා විදිහට ශාරීරිකව. ඊට අමතරව ඉතින් අපි කැරක්ටර් වෙනස් වෙන්න. මොකද දැන් රංගනත් ඇත්තටම මම හදාරන දෙයක් හදාරමින් යන දෙයක් කවදාවත් හදාලා ඉවර වෙන්නේ නැති දෙයක්. ඉතින් ඩිරෙක්ටර් කෙනෙක්ට වුණා වෙන දේ කොහොමද අපිව ගයිඩ් කරන්න කියන එක මත තමයි ඉස්සෙල්ලා මේක බේස් වෙන්නේ. ඒකත් එක්ක අපි කැරක්ටර් එක කොහොමද බිල්ඩ් කරගන්නේ, කැරක්ටර් එක ඉස්සරහට යන විදිය කොහොමද හදාගන්නේ කියන එක සහ ඒකට එක්ස්ප්‍රෙෂන් දෙන විදිය කැරක්ටර් බයිබල් එකක් හදාගන්න විදිය. ඉතින් ඇක්ටර් කෙනෙක්ගේ රෝල් එක තමයි ඒක මම හිතන්නේ මම විශ්වාස කරන අනික විශේෂයෙන් ෆිල්ම් කරන්න බෑ එහෙම නැතුව කියලා. ඉතින් ඒ කැපවීම තියෙන්න ඕන. සහ වාගෙත් මගේ කැපවීම දකිනවා. මොකද නැත්තම් ඇත්තටම ඔයා ඔය කරන කැපැසිටි එක කරන්න බෑ. මේක පොඩ්ඩක් රෙකෝඩ් කරලා තියාගන්න ඕනේ හොඳට. ඒක අහගන්න හම්බෙන්නේ නැහැ. සහ ඊට පස්සේ වගේ පොඩ්කාස්ට් වල කියන්නේ බැරි ටික මම ඉවරලා කියන්න. මේ නමුත් නෑ ඔය ඇත්තටම ඒ කියන්නේ try කරනවා කියලා මම දකිනවා ඒ ටික හදාගන්න. ඉතින් හොඳයි. හොඳයි. එච්චරද? යෝ. ඉතින් ඔහොම තමයි. ඉතින් මං හිතන්නේ මේ මොකද්ද මං අහන්න ගියේ කතාව මතකුණා. මේ ඔයාට අමාරුනේ ඉස්සර අයගෙන් ගුටි කන්න එකද අශන්නයෙන් ගුටි කන්න? ගුටි කෑව කියන මතකයි. සෑහෙන්න ගානකින් ගුටි කෑවා. අන්තිමට ගුටි කෑම එකතු තමයි හොඳටම මතක තියෙන්නේ. ඒ වගේම කීර්තිය තිනවා උතන. කීර්තියෙන් ගුටි කන එක තමයි හොඳටම අමාරුනේ. සහයි දැන් අපිට එක එක සීන්ස් වල අපි දැන් දවස් දෙකක් විතර කකුල් දෙකෙන් ඉඳලා තියෙනවා. ඔය මම කියන්නේ මොකද ඔයාව ඇත්තටම කකුල් දෙකෙන් එල්ලුවානේ. ඒ කියන්නේ එල්ලලා අනික සීන් එක
අපි සාමාන්‍යයෙන් ෂූට් කරද්දී අතන ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ කොච්චර මේ නළුවෙක් අමාරුවෙන් දේ සීන්ස් කරන්නේ සහ ඒකට කොහොමද එතන ඒ විදිහට ඉන්නේ කියලා. ඉතින් ඇත්තට මෙයාව කකුල් දෙකෙන් ඇත්තටම උස්සලා තිබ්බා මේ ඔළුව අනිත් පැත්තට දාලා මෙයා එහෙම හිතන්නේ එන වෙලාවක් හිටියනේ. ඒක ඔළුවට සම්පූර්ණ ප්‍රෙෂර් ගෙනවනේ. එතකොට කියලා කලන්දාන ගන්නට වෙනවා. ඒක එතකොට ආයෙ ඉතින් එලා ඒක අමාරුයි. එහෙම නොකරත් වැඩක් නෑ. ඒ වගේ මම දැන් ප්‍රෙෂර් ගන්න කිනුත් වලට මේ ඔය ප්‍රියන්තත් ඒක අමාරුව දැකලා ඇහුවා මල්ලි අපි ඒක ෂූට් කරමුද අනිත් පැත්තට එල්ලලා අත් දෙකෙන් එල්ලලා කරමුද කියලා. මම කිව්වා නෑ දැන් අපි තියන්නේ මොකක්ද ස්ක්‍රීන් එකේ බලද්දී අපරාධي අනිත් පැත්තට දාලා කරේ නැත්තේ කියලා හිතන්න තියාගන්න නැතුව අපි කරමු කියලා. මොකද ප්‍රියන්තට තේරුණා ඒක අමාරුයි කියලා. අමාරුයි. සහ මේ ඔය ෆයිට් කරද්දී අනික ඔය වතුර ගහනේ වරම ඇත්තටම වතුර පදිනවා. හුස්ම ගන්න බෑ. ඒක ඔක්කොම ඒ ප්‍රශ්න ටික අනික ඒකේ මේ මම හිතන්නේ මට ඒ ෂූටින් වල කිව්වේ කියන්නේ එන ප්‍රෙෂර් එක ඇත්තටම හරි අමාරුයි කියන්නේ වෝටර් මේ ගන්න එක මම ගන්න එකත් දෙක හෝස් එකක්. හෝස් එක කර මේ වෝටර් ටැංක් එකට ප්‍රෙෂර් කරපු හෝස් එකකින් ගන්න. ඒතකොට ඒ ඔක්කොම අපි රිහර්ස් කරනවා කියලා කරන්න බෑ. ඒ වගේ දේවල්. සහ ෆයිට්ස් වල කොහොමත් අපිට වදිනවා හිතලා ගහනව නෙමෙයි අපි try කරනවා. නමුත් ඒ කැමරා එකකට එක බිලිබිලිටි එකක් තියන්න හදද්දී සමහර තැන්වලදී වදින දේවල් තියෙනවා. සහ ඇක්ට් එක ඇතුලේ සමහරලාට මම ඇත්තට කෑ ගහන්නේ බොරුද කෑ ගහන්නේ කියලා දන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් තිබ්බස ඉසුරු අයියාගෙන් ඇත්තටම මට ඉසුරුගෙන් එක සීන් එකකුයි අෂාන්ගෙන් සීන් එකකුයි තමයි විශේෂයෙන් තියෙන්නේ ගුටි කන. ඒ දෙකෙන් මං හිතන්නේ වැඩිම ආසම ගුටිය මොකක්ද? හොඳටම ගුටි කෑවි කියන හුස්ම හිර කරන එකක් තියෙනවා ඉසුරු අයියා. ඒක අනික බොරුවට හුස්ම හිර කරන්න බෑ. මොකද ටයි එකෙන් ගැට ගහලා තමයි උස්සලා මේ හිර කරන්නේ. ඒක ඇත්තටම ටිකක් හුස්ම හිර වුණා. මොකද ඒක කියන්නේ එහෙම නැතුවම උස්සන්නත් බෑ එතන. කියන්නේ ඒක සීන් එකේ බයිට් කරලා ගද්දී ඒක ඒ විදිහට පේනවා. ඒක බොරු කරනවනේ ඒක පේනවා. නමුත් ඒක ඉසුරු try කරා ඒක එහෙම ඇත්තට නොවෙන්න කරන්න. නමුත් ඒක ඒ කියන්නේ එක ලෙවල් එකට අමාරු වුණා. සහ ඒ වගේම අර පුටුවක් කඩාගෙන වැටෙන්න ගහන සීන්ස් අරන් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකතු තමයි මතක අන්තිමට. නමුත් ඒ මතක එකතුවේ දුකට වටින දෙයක් හෝල් එකේ ඉතුරුලා තියෙනවා කියලා විශ්වාස කරනවා. අනිවාර්යයෙන්. මං හිතන්නේ ඒක ඉතින් ඔයගොල්ලන් ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම නේද? ලස්සනයි ඉතින්. මම පිටම් බැලුවා ඉතින් ෆිල්ම් එක 3 පාරක් විතර. ඉතින් මම නම් හරි ආසයි. ඉතින් මං හිතනවා මේ සූරීසුනගේ මගේ ජීවිතේ මං හිතන්නේ හොඳ ෆිල්ම් එකක් කියලා. මට ඉස්සරහටත් මට තව ලොකු වුණාම කියන්න පුළුවන් සා මට ලොකු කියන්නේ ඇති ලොකුලවට කෙට්ටෙන්න. ඉතින් ඒ වගේ ඉතින් මට අර පිටිපස්සේ හැරලා බලද්දී අර මට දුක හිතෙන්නේ නැහැ. ඉතින් මට හරි සතුටුයි මගේ පිටිපස්සේ හැරලා බලපුවාම මම මේ ෆිල්ම්ස් කරලා තිනවා මේ කට්ටියත් එක්ක කියලා කිව්වා. මේ ඉතින් ඒකවත් ඉන්ක්ලූඩ් වෙනවා ඒකේ කෝස්ටා කෙනෙක් හැටියට. භාගයක් විතර ඉන්නවා දැන්. දැකලා එපා වෙනවා. දැන් ඒක උඩ සූර්ය සුලංග දැන් ෆිල්ම් එක අපි ෂූට් කරද්දී අපි එතකොට ඉස්සෙල්ලාම අපි හම්බෙන්නේ. දැන් මුළු ටීම් එකක් විතර වැඩ කරලා වල මොකද හිතුනේ ෂූටින් අපි රැප් කරන දවසේ අපි දැන් පැක් කර ගිහලා රැප් කරන දවසේ අන්තිමට මොකද හිතුනේ මුළු ෆිල්ම් එකක් විතර වැඩ කරපු ටීම් එක ගැන සහ වාට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද? කියන්නේ මම ක්ලාරන්ස්ගේ ෆිල්ම් එක වැඩ කරන එක වෙනයි මේ වගේ ෆිල්ම් එක වැඩ කරන එක කියන්නේ ෆිල්ම් විදිහට ගත්තම මේකේ වෙන ෆැට් කරන විදිහ වෙනයි අරගේ වෙනයි. මේ ටීම් එකත් එක්ක වැඩ කර ප්‍රියන්තගේ ටීම් එකත් එක්ක සහ මුළු සූර්ය සුලංග ටීම් එකත් එක්ක වැඩ කරද්දී වල මොකද දැනන්නේ? විශේෂයෙන් කියන්නේ ප්‍රියන්ත සර්ත් එක්ක කරපු ෆස්ට් ෆිල්ම් එක මගේ. සකෝස්ත සර්ත් එක්ක මම කරන සෙකන්ඩ් ෆිල්ම් එක. ඒ වගේම ලයිට්නින් ක්‍රූ එක. ඒගොල්ලන්ත් එක්ක මම කරන සෙකන්ඩ් ෆිල්ම් එක. ඉතින් මට ඒ ක්‍රූ එක ලොකු අලුත් එකක් නෑ. මොකද මම ඒගොල්ලන්ට එකපාරක් වැඩ කරලා තිබ්බා. අනික ඒගොල්ලන් ගොඩාක් මාත් එක්ක කියන්නේ පවුලේ අය වගේ. අපි සෙට් වලට ගියාම අයියත් එහෙමයි. අපි කියන්නේ ගොඩාක් ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ හැමෝම එක එක්කෙනාට ගොඩාක් උදව් කරගෙන සහ අපි සීන්ස් වලට රිහර්සල්ස් කර ගිහින් ඉතින් මං හිතන්නේ මට ලොකු සපෝට් එකක් හම්බුණා මගේ කැරක්ටර් එක බිල්ඩ් අප් කරගන්න සහ මට ඉස්සරහට යන්න මේ ෆිල්ම් එකේ. ඉතින් ඒ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මුළු ටීම් එකටම. මට ඇත්තට මේ සහයෝගය මට ලබා දුන්නා. මොකද නැත්තම් මේ තරුෂි කියන කැරක්ටර් එක මට හරියට මං හිතන්නේ ෆිල්ම් එකේ මට පෙන්න ගන්න වෙන්නේ නැහැ. මට ඒගොල්ලන්ගේ මොකද ලයිට් එකක් පවා වුණත් අල්ලන එක හරියට අල්ලන්න ඕනේ. මොකද නැත්තම් අපිව පේන්නේ ප්‍රේක්ෂකයාට ඒ විදිහටනේ. මොකද ඒගොල්ලොන්ත් ඒකේ ලොකු කටයුත්තක් කරනවා. ඒ වගේම මේකප් ඩිපාර්ට්මන්ට් එක මතක් කරන්න ඕනේ ඉන්දික උදාර අයියව. ඒ වගේම ලසන්ත අයියව අපිව ලස්සනට ඇඳුම් දීලා අනික විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉන්දික අයියව.
අපිට මේකප් දාද්දි අපිට ගැළපෙන විදිහට ඒ කැරක්ටර් එකට ගැළපෙන විදිහට එයා මේ මේකප් එක කරන ඒ වගේම ලසන්ත අයියා අපිට කවදාවත් අන්කම්ෆර්ටබල් හිතෙන ඇඳුමක් අපිට අඳන්නේ අපෙන් කොච්චර හරි අහලා ඔයාට කැමතිද මේ ඇඳුම ඇඳන් ඉන්නවා මේක ආසද ඔයා ඇඳන් ඉන්නේ එහෙම කියලා තමයි එයා අපිට ඇඳුම මොනවා වුණත් සායනේ අය ලයින් එක දන්නවා. ඒ කියන්නේ කැරක්ටර් එකේ ලුක් එක කඩන්න නැතුව කොහොමද ඇක්ටර් කෙනෙක්ට කම්ෆර්ටබල් විදිහට දේ කරන්න කියන නිසා ඩිරෙක්ටර්ට ඕන ඉන්පුට් එක අරගෙන හරියට හැන්ඩල් කරන කෙනෙක් ඒ වගේම කොස්තසත් අපේ පැති හොයාගෙන ඒ කියන්නේ අපේ මොන පැත්තද හොඳ ඒ වගේ කියලා ඒ කියන්නේ අපිට අයිඩියාස් දීලා මේ මෙහෙම ඉන්නවා ඔයා මේ පැත්තට මෙහෙම ඉන්න ඔයා මම කැමරා එක ගේද්දී ඔයා මෙහෙම මේ පැත්ත හැරෙන්න ඒවා අර ගාන්ට අපිව ගයිඩ් කරගෙන අපිට අර ගයිඩන්ස් එකක් දීලා අර අපිව එහෙම කරගෙන මම හිතන්නේ හොඳ ඩිරෙක්ෂන් එකක් අතේ ප්‍රියන්තසගේ යටතේ අපි ගිය නිසා තමයි අපිට ලස්සන මූවි එකක් අද එළියට ඕගලන්ගේ ඉස්සරහට ගේන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න සූර්ය සුළඟ. මේ කියන්නේ මේකේ මේ සූර්ය සුළඟ චිත්‍රපටයේ ලොකු කාස්ට් එකක් ඉන්නවා පිටිපස්සේ. ඉතින් මම මේක chance එකක් කරගන්නවා හැමෝටම ස්තුති කරන්න සහ අපිට ඒ ලබා දුන්න මේ support එකට නේද? අනිවාර්යයෙන්. මොකද ඒක ඇක්ටර්ස්ලා විදිහට වෙන්න පුළුවන් ටෙක්නිකල් ක්‍රූ එක සයිඩ් එකකින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අනිවාර්යයෙන් ක්‍රියේටිව් ෆෝස් ටීම් එක මතක් කරනවා ප්‍රියන්තයගේ පුතා මේක කොළඹ වගේම දසුන් කොළඹගේ ලොකු වහියක් මම හිතනවා ප්‍රියන්තයටත් ඊට පස්සේ මියුසික් අපි කියන්නේ ඩිලන් මියුසික් පැත්තෙන් ඊට පස්සේ ඒ වගේම බාති අයියා වගේම මාරියා සොන්ග්ස් අද දෙකෙන් අපි ෆිල්ම් එකට එක්කහුවිච්ච කට්ටිය ඒ වගේ මුළු ටීම් එකක ලොකු එකතුවක් තමයි සූර්ය සුළඟ කියලා ඔයගොල්ලන්ගේ ළඟම සිනමා වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මහන්සිය ගිහලා බලන්න ඒක පුළුල් තිරයකම බලන්න ඕන දෙයක්. ආලින්දයට එනකන් ඉන්න එපා. ඒක හෝල් එකට ගිහිල්ලා බලලා අපිට කියන්න බොහොම ආදරෙන් බලන් ඉන්නවා කොහොමද ඔයගොල්ලන්ට දැනෙන්නේ සූර්ය සුළඟ වගේම සූර්ය සුළඟ හොඳ නරක හැමදේම අපි බොහොම ආසාවෙන් ආදරෙන් බාර ගන්න බලන් ඉන්නවා අපිට කියන්න සූර්ය සුළඟ දිවයින පුරා සිනමා ශාලාවල දැන් තිරගත වේ.